අපිට සනීප නැහැ කියලා මේකද කරන්නේ? නංගි. අම්මට සනීප නැහැ කියලා මේකද කරන්නේ? අයියා කොහෙද අයියා? කුරුණෑගල. ඇත්තටම කිව්වොත් එයා දිහා බලන්නත් බෑ. කියන්නේ මම ලස්සනයි එයා ටිකක් කැතයි. ඒ කියන්නේ මාත් එක බැලුවම එයාත් එක්ක මට පාරේ යන්න බෑ. ඒ ගැන හිතිලා ඉතින් ඒ තත්ත්වෙට මම වැටෙන්න ඕනේ නැති නිසා තමයි මම එයාව අතද මෙයාගේ රැවුලක් නේ නිකන් ඉරට්ට වගේ. ඉතින් මේ ඒ නිසා මම එයාට අකමැතියි. අවුරුදු ගානකින් අන්ඩර්වෙයා එකක් නැහැ. හරිද? මට පුළුවන් නම් මෙන්න මේක ඉරලා තියෙන්නේ. මේක දිරාපත් වෙලා තියෙන්නේ. මේ පේනවාද? මේ හිල් වෙලා තියෙන්නේ. හරිද? මේ අඳින්න අන්ඩර්වෙයා එකක් නැහැ. ඒක නිසා මේ මට පුළුවන් නම් මේ සතේ එකතු කරලා මේ මට TikTok ඉන්න කට්ටිය මට අන්ඩර්වෙයා එකක් අරන් දෙනවද? මං ඕන්න ඉන්බොක්ස් එකට මගේ account නම්බරේ දාන්න. මට පුළුවන් අන්ඩර්වෙයා කරන් දෙන්න හිල් වෙලා තියෙන්නේ. ඒක නිසා එහෙනම් බුත්සරණ දෙයන් පීටයි. හાર્ට් එකක් දෙන බීට් වෙන්න. ආචාරුත්තමාචාරත් එක්ක. නරකද ලබන අවුරුද්දට ඔය අත් වැඩයි ගල් වැඩයි නවත්තලා කෙලින්ම පතල් වැඩ වලට බැස්සොත්. නැත්තම් ඔය නාරස්සනේ මලකට කාලා නිකම්ම මොට්ට වෙලා යනවා. වැඩක් ගන්න වෙන්නේ තැංක නංගි. හැබැයි ඉතින් මේ ගල්ලිනි වලින් අලවංගු වලින් පතල් හාරන්න තරම් ලොකු අහේනියක් නැහැ. හැම කුලප්පුවක් නැහැ. අනික ඉතින් පතල්ට දැනෙන්නෙත් නැහැ. නඩු ගානේ මිනිස්සු 10ක්වත් එපා මේ පතල්ට දැනෙන්න හාරන්න එහෙම ගල්ලිනි වලින් නම්. ඉතින් තම තමන්ගේ බෙන වලට හරියන්න ඒ ගිරව් ඒ හාව හොයාගත්තා නම් හොඳයි. Hey! 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 මීට වැඩිය හොඳයි. Hey! Hey, 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 hey! Hey! Hi guys. මට දැන් මේ ගොඩක් කාලයකින් ඉඳන් තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් කට්ටිය තියෙනවා. ගොඩක් කට්ටිය මට කියලා තියෙනවා මේ ප්‍රශ්නේ මට ඇඩ්‍රස් කරන්න ඕන කියලා. ඉතින් අපි ඔක්කොමලා ඇඩ්‍රස් කරමු. Okay, as a collective අපි ඇඩ්‍රස් කරමු. ඔයා මගේ page එක follow කරනවා නම් ඔයා දන්නවා මම තමයි මගේ page එකේ star of the show. Okay, that's guaranteed. Everyone knows that. මම තමයි I'm the one in the spotlight. Okay, හැබැයි this wouldn't be possible if it wasn't for my sidekick. You know, mage sahodaya. Think of it like Robin to my Batman. Me sahodaya thamai ar uda kalaka wenna fan එක. මේවයි. Okay, like මම බොරු නෙමෙයි කියන්නේ මේ ඇත්ත කතාවක්. Okay. සමහර දවස්වල මගේ කාමරේ සීතල වැඩි වුණාම මම fan එක off කරලා මම වීඩියෝ හදනවා. සමහර කට්ටිය ඇත්තටම මට message කරනවා මට comment දාලා අහනවා. "ඇයි යක්කි වගේ fan එක දැන් කරකවෙන්නේ නැද්ද?" මට මේවා දැක්කම ඇත්තටම hina යනවා. Okay. Then you know, like I think it's about time that my fan deserve some appreciation, you know. So kattiyama comment section එකේ thank you fan අයියා කියලා දාන්න. because මටත් අද message එකක් ඇවිල්ලා තිබ්බා. අනේ යක්කි ඔයා හැමදාම ඔයාගේ කාමරේ videos කරනවා. හැබැයි කවදාකවත් වගේ fan එකට thank you කියන්නේ නැහැ නේ. පොඩකින් මං ගිහින් විනාඩියක් දෙන්න. Thank you. දැන් හරිනේ අමාරුව. මේ බුදුහාමුදුරුවෝද බං? නෑ. අනේ මගේ සාමි.
කොහෙටද නිමාෂි ඔය ගහන්නේ? සමාවිල්ලන්න.